කැලෑව මැදින් සංසුන් දවසකඩ එඬේරෙක් තමන්ගේ හරක් රළත් එක්ක සෙමින් ගමන් කරමින් හිටියා. ඒ වෙලාවේට මැරුණා කියලා හිතාගෙන හිටපු කිරිහාමිටට හරක් රළක් පේන්න ලැබුණා. එක්සත් වෙලාම ඔහු නැගිටලා අයියෝ පව්කාරයා මලවුන්ගේ ඇඟවලින් හරක් දක්කන්නේ කොහොමද කියලා බැනගන්න පටන් ගත්තා. මම මැරුණා. හිසත් පයත් සීතල වුණා නම් මැරෙනවා. ඔයාගේ පණ ආපහු ගන්න පුළුවන්. ටිකක් රිදෙයි. බය වෙන්න එපා. පනාවා! පනාවා! What's all this ruckus, boy? එතනින් පස්සේ ඉන්දේරා කිරිහාමිව ගෙදරටත් කැලවාගෙන ගියා. අනේ මේ කුමක්ද මේ? It's nothing, dear. But the blood. I'll be fine. කිරිහාමි තමන්ගේ සම්පූර්ණ කතාවම විස්තරෙන් කියද්දි හිනා නවත්තන්නම බැරි වුණා. ඒත් හොඳ හිතෙන් බිරින්දෑ ඔහුට තෙල් ගාලා කෑම දීලා හොඳට බලාගත්තා. අවසානයේ කිරිහාමි සැනසිල්ලෙන් නිදාගත්තා. ඒත් මේ කතාවෙන් අපට ඉගෙන ගන්න තියෙන එක දෙයක්. මෝඩකමට විශ්වාස කරනකොට තවත් මෝඩයෝ හමු වෙනවා.